අද අපි බලමු hand foot mouth disease එක කියන්නේ මොකක්ද කියලා. hand foot mouth disease එක කියන්නේ විශේෂයෙන්ම කුඩා දරුවන් අතර පැතිරෙන බරපතල තත්ත්වයෙන් නොවන රෝගී තත්ත්වයක්. මේ රෝගී තත්ත්වය උපරිම දවස් 7ක් 10ක් ඇතුළත සුව වීමේ අවස්ථාව තියෙනවා. ඉතින් අපි දැන් බලමු මොනවද මේ රෝගයේ රෝග ලක්ෂණ කියලා. hand foot mouth අත්වල පාදවල මුඛය ආශ්‍රිතව තමයි මේකේ රෝග ලක්ෂණ ඇති වෙන්නේ. රෝග ලක්ෂණ විදිහට උණ ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව උගුරේ වේදනාව ඇති වෙනවා. තවත් වෙලාවට උගුර ආශ්‍රිතව නැත්තම් මුඛය ඇතුළත කොටසේ තුවාල බිබිලි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. වේදනාකාරී තුවාල ඇති වෙන්න පුළුවන්. මේ නිසා ගොඩාක් ළමයි ආහාර අරුචිය ඇති වෙනවා. ඒ කියන්නේ කෑම කන්න හොරකමක් ගිලින්න අපහසු නිසා කුඩා දරුවන් කෑම ගන්න පෙළඹෙන්නේ නැහැ. තවත් අත්වල සහ පාද තලවල බිබිලි හෝ දද දැක ගන්න පුළුවන්. දද පැල්ලම් අපිට දැක ගන්න පුළුවන්. තවත් ඇතැම් විට කකුල්වල සහ පාදවල දද පැල්ලම් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ රෝග ලක්ෂණ ඔයාගේ දරුවටත් තියෙනවා නම් විශේෂයෙන්ම දෙමව්පියන්ට මතක් කරනවා ඔයාගේ දරුවා සතියක් දෙකක් ගෙදර තියාගෙන ප්‍රතිකාර කරන්න වෛද්‍ය උපදෙස් පරිදි. අනිවාර්යයෙන්ම මේ දරුවන් චූටි වේදනාවක් උණක් තිබුණා කියලා පෙනඩෝල් එකක් දීලා පාසල් යවන්න එපා. මොකද එක දරුවෙක්ගෙන් තවත් දරුවන් විශාල පිරිසකට මේ වේදනාව උරුම වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන්ම ආදරෙන් මතක් කරනවා දෙමාපියන්ට මේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඔයාගේ දරුවට ගෙදර තියාගෙන වෛද්‍ය උපදෙස් පරිදි ප්‍රතිකාර කරන්න. දැන් අපි බලමු මේ රෝගී තත්ත්වය කොහොමද ශීඝ්‍රයෙන් පැතිර යන්නේ කියලා. කැස්ස කිව්සුම් යෑම මගින් ඒ වගේම සොටු දියර ස්පර්ශය මගින් අපිරිසුදු අත් සමග භාණ්ඩ ස්පර්ශය මගින් ඊට අමතරව අර බිබිලි ඇවිල්ලා තියෙනකොට ඒකේ ඒ ද්‍රවය නැත්නම් ඒ බිබිලි ඇතුලේ තියෙන ලික්විඩ් එක ස්පර්ශය වීම මගින් මේ රෝගී තත්ත්වය ශීඝ්‍රයෙන් ළමයින් අතර පැතිර යන්න පුළුවන්. මේ සඳහා ප්‍රතිකාර මොනවද කියලා අපි දැන් කතා කරමු. HFMD මේ රෝගයට විශේෂ ප්‍රතිකාරයක් මේ වෙනකොට තාම නැහැ. ඒ කියන්නේ මේකට විශේෂ ප්‍රතිකාරයක් අවශ්‍ය නැහැ. මොකද මේක සාමාන්‍ය තත්ත්වයක් දින 7ක් 10ක් ඇතුළත මම කලින් කිව්ව විදිහට මේක සුව වෙනවා. හැබැයි අවශ්‍ය පරිදි අවශ්‍ය විදිහට මේක පිළිපදින්න ඕන තියෙන ක්‍රියාමාර්ග ටික. විශේෂයෙන්ම දරුවන්ට විවේකී අත්‍යවශ්‍යයි. උණ තියෙනවා නම් නියමිත මාත්‍රාවට වෙනඩෝල් ලබා දෙන්න ඕනි. ඊට පස්සේ උගුරේ වේදනාව වැඩි නම් කකුලේ අතපයේ එන බිබිලි දද ප්‍රමාණය වැඩි නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගන්නත් ඕනේ. විශේෂ කාරණාව තමයි මේ රෝගී තත්ත්වයක් ඇති දරුවෙක් ඉන්නවා නම් දරුවන් වෙනත් දරුවන් සමග සම්බන්ධතාව පවත්වන එක දරුවන් වගේම විවිධ පුද්ගලයන් සමග අසල්වාසීන් සමග තියෙන සම්බන්ධතා යම්කිසි කාල සීමාවකට සීමා කරන්න. මොකද මේ රෝගී තත්ත්වය පැතිර යාමේ අවකාශය වැඩි නිසා ඔබ දෙමව්පියෙක් විදියට ඔබේ අවධානය දෙන්න මේ රෝගී තත්ත්වය තවදුරටත් සමාජය තුළ පැතිරෙන එක වළක්වන්න.